gear, go. It rings designs for who you really gear, go. It rings designs for who you ආයිබෝන් කැරට් 18 හරිද කැරට් 18 බලන්න ඔයාලා ප්‍රයිස් එකයි මේකින් charge එක වෙනම total price අපි දාලා තිනවා හරිද ඉතින් කැරට් 18 ගැන චූට්ටක් කියගෙන යන්න කැරට් 18 කියන්නේ 175ක් රත්තරන් එතකොට ඉතුරු 125 මොනවද ඒවා තමයි මික්ස් කරපු එක හරිද ඕකේ සංගීතය ඔයාලට බලා ගන්න පුළුවන් මම වීඩියෝ එකක් දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් හරිද ඒකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද ඉතුරු ටික කොහොමද කලවම් වෙන්නේ කියලා තබ වලට අමතරව හරිද එතකොට කැරට් 18 කලර් එක චූට්ටක් අඩුයි තමයි පොඩ්ඩක් පාට අඩුයි මේ විදිහට එන්නේ ගොඩක් අර yellow කලර් එක gold කලර් එක නැහැ හේතුව ඒකේ රත්තරන් ප්‍රමාණය අඩු නිසා හරිද ඒකට 175න් රත්තරන් තියෙන්නේ ඒකට ඉතුරු 125 පොඩ්ඩක් කලවම තමයි තියෙන්නේ හරිද එතකොට කැරට් 18 එනවා මික්සර් එක පොඩ්ඩක් වැඩිපුර තියෙන නිසා පොඩ්ඩක් හයිය වැඩි හරිද ගොඩ දෙනෙක් කියන කතාවක් තමයි කැරට් 18 ගොඩක් හයිය පාවිච්චිට හොඳයි මේ ඇත්ත හරිද ඒක ගොඩක් ස්ට්‍රෝං තමයි හරිද ඒ වගේම තමයි ලයිට් වේට් එකකින් එන්නේ මේ වගේ මේ අපි මේ දාන ඉයරින් one time ඔයාලා purchase කරොත් එහෙම life time use කරන්න පුළුවන් ওই back screw එකේ විතරයි පොඩි case එකක් තියෙන්නේ අර වීඩියෝ එකේ මුලින්ම මම දැම්මත් එක්ක ඒක අර චුට්ටක් අර pressing type එකෙන් තියෙන හින්දා ඕක අර press කරනකොට පොඩ්ඩක් loose වෙන්න වගේ බලනවා හැබැයි ඕක අර ඒ පොඩි අර අඩුවකින් player එකකින් ඔයාලා බුරුල් වුණොත් එහෙම දාන්න එපා වැටිලා යයි එක පැත්තක් වටිනොත් එහෙම දාන්න බෑ ගොඩක් කට්ටිය යනවා එක පැත්තක් වට්ටගෙන ඉතින් ඒක හින්දා ජුවලරි ෂොප් එකකට නැත්තම් ගෙදර තියෙනවනම් චූටි අර උල් නැහැ අඩුව කියන්නේ අන්න ඒකෙන් ඕක චුට්ට ටයිට් කරලා පස්සේ ටයිට් වෙනවා හරිද ආපහු ඒක පාවිච්චි කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ හරිද ඉතින් මේ වගේ ඔයාලා ගොඩ දෙනෙක් කිය සමහර වීඩියෝ එක බලුවොත් මේ වගේ මේකින් charge ගොඩක් වැඩි නේ කියලා ඇත්තටම කිව්වොත් මේක දැන් මේ අපි ග්‍රෑම් එකට අඩු ඒවා තියෙනවා බලන්න ඊට පස්සේ ග්‍රෑම් එකමාර තියෙනවා ග්‍රෑම් දෙකට චුට්ටක් වැඩි ඒවා තියෙනවා අර වැඩේ තියෙන්නේ මේවට ගොඩක් අර පීස් රේට් එක මේකින් charge එක තමයි සෙට් වෙන්නේ හරිද ඉතින් අර මුළු කරාපු දෙකටම රුපියල් 6150යි දැන් පේන එකේ පොඩි බෝල දෙකක් විතරයි ඉතින් ඒ වගේ මේකින් charge එකක් තමයි සෙට් වෙන්නේ පොඩ්ඩක් වීඩියෝ එකේ පාටට වැඩිය පොඩ්ඩක් මේක පාට චුට්ටක් අඩුයි අර මම පොඩ්ඩක් බ්‍රයිට් කරපු හින්දා නැත්තම් මෙච්චර කලර් එකක් පේන්නේ නැහැ ඇත්තටම මතර එකක් තමයි හැබැයි කලර් එක යන්නේ නැහැ ඒ වගේම තමයි උගස් තියන්න අවුලකුත් නැහැ මේවා 175ක් ඉඳලා කැරට් 22 තියද්දි වැඩිපුර ගාණක් හම්බ වෙන්නයි කැරට් 18 තියද්දි ටිකක් අඩු වෙන්න ගාණක් තියන්නයි සමහර වෙලාවට රිජෙක්ට් වෙනවා කැරට් 18 ගන්න තියෙ අවස්ථාවලුත් තියෙනවා බැංකු වලින් එහෙම ඒතුව ඒකේ රත්තරන් ප්‍රමාණය අඩු හින්දා නැත්තම් ඒක කිසි ප්‍රශ්නයක් නෙමෙයි වෙන ප්‍රශ්නයක් නැහැ හරිද සමහර බැංකු වලින් ගන්නවා සමහර බැංකු වලින් ගන්න එහෙම ප්‍රශ්න තියෙනව නේද ඉතින් ඔයාලගේ ඕන දෙයක් කමෙන්ට් එකක් දාන්න කැරට් 18 ගැන මට හැදින්නේමක් විතරයි මම කරුවේ ඉතින් මීට වැඩිය ඔයාලා කැරට් 18 ගැන දන්නේවා පාවිච්චි කරනවා එක්ස්පීරියන්ස් තියෙනවා අපිට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අනිවාර්යයෙන්ම කමෙන්ට් එක ඕනේ හරි ඉතින් බලන්න මේකේ මේ ඩිසයින් එකේ 1.59 ග්‍රෑම් එකමාර ටිකයි වැඩි පවර් ඩිසයින් දෙක හයියක් තියෙනවා ඉතින් 7300ක් කස්ටමර් පේ කරන්න ඕනේ මේ ඔක්කොම කෑෂ් ප්‍රයිස් එකේ අපි දාලා තියෙන්නේ ඒ වගේම තමයි මේ බලලා ඉවරලා ඔයාලා කඩේ කොයි තියෙන්නේ අපිට ගන්න ඕනේ කියලා කමෙන්ට් කරන්න ඕනම් මට ඒක සමා වෙන්න ඕනේ අපි කටාරේ දැන් තමයි මේ මම මේ රත්තරන් බඩු කරේක වැඩ කරන හින්දා තමයි මම ගහලා දාන්නේ මේ ප්‍රයිස් ඔක්කොම ලංකාවට අදාළව තමයි දාන්නේ හරිද එහෙම දෙයක් තියෙනවා හරිද හරි ඉතින් එහෙම අපතර පතරන සමා වෙන්න ඕනේ ඩිසයින් එකයි ප්‍රයිස් ටික බලන්න ඔයාලා හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න ඔයාලා මේ විදිහට බයි කරන්න යනවා නම් මේක weight එක තමයි වැදගත් වෙන්නේ මම ඒකයි ඔක බැලන්ස් එකට දාලාම පෙන්නන්නේ 1.06 ග්‍රෑම් එකට ටිකයි වැඩි කනටත් විතර දැනෙන්නේ නැහැ ලස්සනයි ඉතින් මේවා ඩිසයින් එක දාපුවම පට්ටම ලස්සනයි මම මේක ඩිසයින් කරන්නත් හදුවා කනකට දාලා වැඩේ කරගන්න බැරුව ගියා වෙලාවදී ඉතින් බලන්න ඒකේ 6100 තිබුණා ඊට පස්සේ අපි තව එකක් දාලා බලමු ඔය එකක් පිටත් ගියා හරි බැලන්ස් එකට දාපුවම මේක තියෙනවා 0.92 weight එක ඒක තමයි real weight එක ඒකට තමයි ගාන හැදෙන්නේ ඊට පස්සේ අපි ග්‍රෑම් එකක ගාන කැරට් 18 අපි උඩින් දාලා තියෙනවා 26250ක්
හරිද? ඒක තමයි ග්‍රෑම් එකක ගාන. ඉතින් ග්‍රෑම් එකක ගාන සාධකයක් විදිහට ගානක් හදනකොට අනිවාර්යෙන් ඕන වෙනවා ග්‍රෑම් එකේ ගානයි. අනිවාර්යෙන් අර විදිහට බැලන්ස් එකට දාගත්තට පස්සේ බර වේට් එක. හරිද? ඉතින් අනිවාර්යෙන් නියත වශයෙන් ඔන්න ඔය දෙක හරියාකාර ඉලක්කම් දෙක ඕනේ ග්‍රෑම් එකක ගාන. ඒ වගේම තමයි මේකේ කරාබු දෙකේ සම්පූර්ණ වේ බර කියන්නේ 0.92 එක. ඒක වැඩි කළා තමයි ওই 24159 කියලා තියෙන. ඔයාලා මැනුවල් කරලා බලන්න. ඊට පස්සේ 6150ක්. ඉතින් අපි දන්නවා මේකින් charge. ඉතින් ඒක තමයි ඔය ගණන් දාලා තියෙන්නේ. ඔයාලා මේකින් charge එක එහෙම දන්නේ නැත්නම් එහෙම ඕක 6150ට කෙලින්ම රුපියල් 8500ක් 10000ක් වගේ අල්ලලා ගන්න පුළුවන්. හරිද? ඉතින් චුට්ටක් බරත් එක්කලා පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. එක වගේ මේකින් charge උත් ගොඩ කෑලි ගොඩකට ඇවිල්ලා වගේ ඔයාලා දකින්නත් ඇති. ඒවට හේතුව ඔයා piece rate එකක් යන්නේ. ඒකයි වැඩි. මේක දැන් 2.06 එක. මේකින් charge එක 7545ක් විතර තියෙනවා. 54000ක් තියෙනවා රත්තරන්. හරිද? 61620යි. ඔය සාමාන්‍ය ඔය ප්‍රයිස් සාමාන්‍ය අඩු කරන්න නම් බෑ. ඔය ගණන් වලට මේ අද තියෙන රේට් එක හැටියට ඔය ගණන් වලින් තමයි යන්නේ. මේකත් හොඳ ඩිසයින් එකක්. ඉතින් හොඳ ආපුවම තින් ගොඩක් ලස්සනයි. පාට යන්නෙත් නෑ. හරිද? ඉතින් ගොඩක් හොඳට පාවිච්චි කරන්න පුළුවන් සයිස් එකත් මේ ගණන් වලින් තමයි එන්නේ. මම ඔය කරාබු දාන බොක්ස් එකට දාලම ඔයාලට අයිඩියා එකක් ගන්න තමයි අපි අංගුලින් ගොඩක් රත්තරන් වීඩියෝ කරන්නේ. හරි. ඉතින් කැරට් 18 සංයුතියක් බලාගමු. මම ලින්ක් එක දාලා තියන්නම්. තව දෙකක් දැම්මා. ඒක තියෙනවා 2.74 එක නේද? හරිද? ඉතින් මේ විදිහට තමයි ඒක අරබු දෙක එන්නේ. ක්ලිප් දෙකක් වගේ ලස්සනට බෑක් ස්ක්‍රූ එක මුලින්ම දැම්මා වගේ ඔක්කොගෙම සේම් තමයි. හරිද? බෑක් ස්ක්‍රූ එක බලන්න. ඉතින් මේකෙන් charge එකයි price එකයි එක්කලා බලද්දි ඔයාලට හොඳ experience එකක් ගන්න පුළුවන්. right. ඉතින් මේකෙත් අර විදිහටම බෑක් ස්ක්‍රූ එකේ මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම අර විදිහට ගෙදරදී හදා ගන්න පුළුවන්. නැත්නම් ජුවලරි එකට දීලා හදා ගන්න පුළුවන්. බලමු ඊළඟ ඩිසයින් එකත් කීයද 1.69 එක 1.69 එක මේක බටර්ෆ්ලයි ඩිසයින් එකක්. ඉතින් හරියටම සමනලයක මේ ගොඩක් ඔය කැරට් 18 ඩිසයින් වල ගොඩක් ක්ලියරිටි එක වැඩි. හරිද? හොඳ ඩිසයින් එක හොඳටම පේන්න ලස්සනටම තියෙනවා. හොඳ ෆිනිෂින් එකකුත් තියෙනවා. ඔය කැරට් 22කට වැඩිය. හරිද? එනකොට අපි නම් මුලින්දලම කිව්වේ කැරට් 22 ගන්න කියලා. මොකද 22 එක්ස්චේන්ජ් රේට් එක හොඳයි. එහෙම ඉතින් ගොඩක් බෙනිෆිට් කැරට් 22 තියෙනවා. හරිද? කැරට් 18ට කැමති කට්ටියට ඔගේ තමයි වීඩියෝ එක ඇදුවේ. ඉතින් කැරට් 18 කට්ටිය 18 තමයි මේ රවුන්ඩ් ඩිසයින් එක පොඩ්ඩක් බලා ගන්න. රවුන්ඩ් එක මේක ඇතුලෙන් ඉන්නේ බට වගේ. හරිද? මේක බට ඩිසයින් බට ෆිනිෂින් තියෙන්නේ. right? මේකේ හුක් එක ගැටලුවක් නැහැ. හුක් එක මේ විදිහට ඕපන් කරලා දාන්න තියෙන ටික් එක වැටෙනවා උදෙන්ට. ටික් එකට දාන්නට පස්සේ ආරම්භයේ සාමාන්‍ය හරියට සෙන්ටර් එකට දාගත්තොත් එහෙම ගැටලුවක් නැතුව හුක් එක දාලා අතරම හොඳයි. ගැටලුවක් නැහැ. මේකේ බලමු ඉතින් ලයිට් වේට් එන්නේ සයිස් එකත් හොඳයි. 1.41 එක මේවත් අර විදිහම තමයි බෑක් එක ප්‍රෙසින් එකයි මේ රවුන්ඩ් එකයි මේ වගේ සාමාන්‍යයෙන් මේකෙන් charge එක ඔක්කොම එක වගේ තමයි එන්නේ. හරිද? ඒවට මේවට කියලා වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් ඊළඟ එකක් දාලා බලමු 1.11 තියෙනවා. ඔව් 1.11 එක. ඒකත් 6970 මේකෙන් charge එක මේ විදිහට රවුන්ඩ් එකක්. ඉතින් ගොඩක් හොඳයි. ඉතින් ලස්සනයි. මේක නම් දැන් මේක නම් මේ විදිහට මේ කලර් එක තමයි සේම් කලර් තමයි. මේක නම් කලර් වෙනස්ලා නැහැ වදිනකොට වීඩියෝ එක. ඔව් මෙන්න මේ විදිහට කලර් එකක් තමයි තියෙන්නේ කැරට් 18. හේතුව පියොරිටි එක අඩු හින්දා වෙන දෙයක් නෙමෙයි. පිළිගත්ත කැරට් 18 ඕක තමයි. හරිද? ඒක ගැටලුවක් නැහැ. 175ක් රත්තරන් තියෙනවා. 175 කියන්නේ මොනවද? 175 කියන්නේ කැරට් 24 රත්තරන්. හරිද? ඒකට ඒවා බැංකුවේ තියන්න බෑ. උගත් තියන්න බෑ කියලා ඒවෙන් ප්‍රතික්ෂේප කරන්න බෑ. හරිනම් මේ වගේ කැරට් 24 අඩංගු වෙනවා. 125ක් කලවම තියෙන. ඉතින් ඒකෙන් තමයි මේ කැරට් 18 පියුරිටි හැදිලා ඉවිලා තියෙන්නේ. ඒකට 0.75 750 කියන කෝඩ් එක 750 කියන්නේ 175යි රත්තරන් තියෙන්නේ. එහෙම තමයි හැදිලා තියෙන්නේ මේක. හරිද? ඉතින් ඔයාලා මේව එක්ස්චේන්ජ් කරනකොට උනත් හරියට ගණන් හදාගන්න අපි ගණන් හදපු වීඩියෝ ගොඩක් මම දාලා තියෙනවා. මම ඒවත් දාලා තියන්න. ඔයාලා එක්ස්චේන්ජ් කරනකොටත් කොහොමද ගණන් හදාගන්නේ කියලා. ඉතින් අපිට දාන්න කමෙන්ට් එකක් වීඩියෝ බලන කට්ටිය කමක් නැහැ. කැරට් 18 ගැන විතරයි මම ඉල්ලන්නේ. ඔයාලගේ තියෙන ප්‍රශ්න ගැටලු විතරයි මම ඉල්ලන්නේ. වෙන කමෙන්ට් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. එහෙම ඕනේ එහෙම නෙමෙයි. ඔයාලට මොන හරි ගැටලු තියෙනවා නම් නොදා යන්න එපා දාන්න. ඒක තමයි ගොඩක් වටින්නේ. හරි. එහෙමනම් බොහොම ස්තුතියි බලන කට්ටිය. හැමදාම ඔතන කොට දෙනෙක් ඉන්නවා මේ වගේ වීඩියෝ බලන්න. ඔයාලා හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඉතින් අපිත් එක්ක ෂෙයා කරගන්න. ඒකට බොහොම ස්තුතියි. හරි ඊළඟේ හම්බෙමු.
sides for you can take you up. I'll put you play.